ඔයාලගේ අතේ තියෙන ගානට හොඳ වාහනයක් ගන්න ඕන බලාගෙන හිටියනම් මෙන්න තියෙනවා ලංකාවට උණු ඇවිල්ලා Toyota Roomy. ඉතින් ෆැමිලි එකටම යන්න පුළුවන් මේ විදිහේ වාහනයක් හොඳ වොරන්ටියක් එක්ක ගන්න තියෙන්නේ කොහෙද ලංකාවේ? ඒකන හොයන්න මම ආවා ස්ටර්ලින් එකට. Você quer ser que agressivo ou deixa sua bunda ardendo ou dá tapa cara ස්ටර්ලින් එකේ වොරන්ටියත් එක්ක ලංකාවට ඔන්න අලුතින්ම ආපු මේ Toyota Roomy කියන කාර් එකේ මොනවද තියෙන විශේෂත්වය? අපි අහලා බලන්න ඔන්න අදත් සම්බන්ධ කරගත්ත ස්ටර්ලින් එකේ ඉන්න ස්පෙෂලිස්ට්ලා දෙන්නෙක් තාරකයි මල්දෙනියයි. ඉතින් දැන් ඇත්තටම තාරක අපි දැකලා තියෙනවානේ ඉස්සර වාහන 2016 24 වගේ මේ Roomy ලංකාවේ ගොඩක් තිබ්බා. දැන් මේ අලුත්ම Roomy එකයි පරණ Roomy එක අතර තියෙන මොනවද වෙනස්කම්? ඔව් ඇත්තම ගාස්ස මේක ෆැමිලිය වෙහිකල් එකක්. ඉතින් මේකේ අපි මේ Roomy එක විතරක් නෙවෙයි Roomy වල තව vehicles බෑන් ගොඩක් ගෙනල්ලා තියෙනවා අපේ මේ නියෝජිත හරහා. ඉතින් ස්ටර්ලින් වොරන්ටි යටතේ ඔයාලට මේ ඕනෑම නියෝජිතයකින් මේ වගේ Roomy ද ඕනම ජාතියේ වාහනයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම මේකේ හසුද පාකින් සෙන්සර් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට කිසිම කරදරයක් නැතුව වාහනේ හරි ආකාරයට පාක් කරගන්න මේ පාකින් සෙන්සර් හරහා අපිට උපකාර වෙනවා. ඒකත් එක්ක මේකේ LED කෝන ලයිට් සිස්ටම් එකක් තියෙනවා. එතකොට අපි ඒක හරවන දිශාවට ඒ ලයිට් සිස්ටම් එක ඇඩ්ජස්ට් කරලා තමයි ඒ LED කෝන ලයිට් සිස්ටම් එක වෙන්නේ. ඒ වගේම මේකේ ඔටෝ ඩෝර් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. ඩෝර්ස් දෙකම ඔටෝ ඩෝර් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිකන් බටන් එකේ බෝ ගමන් ඩෝර් එක ඕපන් වෙනවා. ඔව් අපිට ඕන බටන් එක ඒ පැත්තෙන් ඔබලා මේ පැත්තෙන් වාහනේ බහින්න පුළුවන්. ඒ තරමට ඇතුලේ සෑහෙන ඉරකඩ තියෙනවා. අපිට ඕන නම් ඇතුලේ ඉන්ටීරියර් එක ගැන දැන් ගිහලා බලන්න පුළුවන් හස්ත ඕන. ඔයද අපි එහෙනම් ගිහලා බලමු පොඩ ඇතුලේ කොහමද කියලා බලමු. අරින්න තියෙන්නේ මේ වගේ බටන් එකෙන්. මේ පැත්තේ ඩෝර් එකත් අරින්න පුළුවන් මම හිතන්නේ මේ දෙපැත්තෙම දොරවල් අරින්න පුළුවන් නේ මේක. ඔව්. මේකත් ගත්තොත් මේ පරණ Roomy එක වගේ නෙමෙයි ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් එක්ක වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. තාරක මේ මොනවද මේකේ තියෙන අලුත් ෆීචර්ස් ටික? ඇත්තටම ගෝ සස්ස මේකේ මම ඔයාලට කිව්වා මතකද මේකේ ෆැමිලිය වෙහිකල් එකක් කියලා. ඉතින් මේකේ තියෙන ලෙග් ස්පේස් එක සෑහෙන වැඩි. ඒ කියන්නේ අපිට බය නැතුව 5 දිනකට වගේ යන්න ෆැමිලි එකට යූස් කරන්න හොඳ වාහනයක්. ඒකත් එක්කම මේක මල්ටි ෆන්ක්ෂන් තියෙනවා. ඊළඟට ඩ්‍රයිවර්ට ඩෝ එක රියර් ඩෝ දෙක ඇඩ්ජස්ට් කරන්න මේ ස්විච් එකක් ඇවිල්ලා තියෙනවා. ස්විචස් ඇවිත් තියෙනවා. මේකේ හස්ද ඇඩැප්ටිව් කියුස් කන්ට්‍රෝල් සිස්ටම් එකකුත් තියෙනවා. මේ මීටර් පැනල් එක ගත්තොත් ඇනලොග් මීටර් පැනල් එකක් තමයි තියෙන්නේ. ඒකත් එක්කම ෆ්ලෝ එක පෙන්වන්න වෙනම ඩිජිටල් මීටර් පැනල් එකක් ඇවිල්ලා තියෙනවා මේකේ. මේකේ ඒ වගේම හස්ද ෆ්ලෝ හම්ප් එකක් නැහැ. අපිට ඕන නම් මෙතනින් නැගිටලා එහා පැත්තේ පිටිපස්ස සීට් එකට උනත් යන්න පුළුවන්. අපිට මේක ඕන නම් අපේ ගිහිල්ලි වල මහන්සිය විඩාව නිවන්න ඕන නම් මේක ඇඳක් විදිහට උනත් යූස් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් හස්ද මේකේ වාහනේ පොඩි වුණාට ෆැමිලි එකට හොඳට යන්න පුළුවන් විදිහට ඉඩකඩ තියෙන තැන ඉන්ටීරියර් හදලා තියෙනවා. අතරම මේ ෆැමිලි එකකට සෙට් එකක් යාළුවෝ සෙට් එකට එමු ට්‍රිප් එකක් එකම යන්න හොඳට ඉඩකඩ පහසුකම් තියෙනවා නේ. ඕනනම් මොන හරි දෙයක් කර කර උනත් යන්න පුළුවන් විදිහට තමයි වාහනේ ඇතුලේ හදලා තියෙන්නේ. දැන් මේ මල්දිනිය අපිට කියන්නකෝ මේකේ එන්ජින් එක පැත්ත ඇතුලේ කොහමද ඉතුරු වැඩ ටික වෙන්නේ? ඔව් අපි බොනට් එක පොඩ්ඩක් ඕපන් කරලා බලමු. මොනවද මේකේ තියෙන මේ පවර් ට්‍රේන් එකේ අඩංගු දේවල්? මේක 3 සිලින්ඩර් එන්ජින් එකක් තියෙන්නේ 1KR FP එන්ජින් එකක් එන්නේ මේකට. ඉතින් ට්‍රාන්ස්මිෂන් එක ගැන කතා කරොත් ඔටෝමැටික් 6 ස්පීඩ් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි මේකේ මේ එයාලා මේ Roomy එකට එවලා තියෙන්නේ. එන්ජින් කැපැසිටිය 1000 cc එන්ජින් කැපැසිටිය තමයි තියෙන්නේ මේකේ. ස්ටර්ලින් එකේ වොරන්ටි එක අපි දෙනවා මේක ගියර් බොක්ස් එකටයි එන්ජින් එකටයි අවුරුදු 2 අනිවාර්යයෙන්ම ස්ටර්ලින් වොරන්ටි හම්බ වෙනවා. මට කියන්න තියෙන අසිත ස්ටර්ලින් ජපන් වලින් කෙයාෆුලි පික් කරලා මේ වාහනේ වන්නේ 100% මයිලේජ් ජෙනුයින් මයිලේජ් තියෙන්නේ 100% ඇක්ෂන් ෆ්‍රී. ඉතින් විශ්වාසවන්තතාවයේ වොරන්ටි එකක් එක්ක අපෙන් වාහනයක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ආෆ්ටර් කෙයාර් සර්විස් එක තියෙනවා. එතකොට ඒ අර වොරන්ටි පීරියඩ් එක ඇතුළත මොන හරි දෙයක් වුණත් අපි ඔක්කොම ඒවා හරියටම බලලා දෙනවා. වොරන්ටි එකේ ක්ලේම් වෙන්න ඕන දේවල් ඒක අපි කරනවා අනිවාර්යයෙන්ම. එතකොට අපේ පළපුරුදු කණ්ඩායමක් ඉන්නවා අලුත් තාක්ෂණය තියෙනවා. ඒ යටතේ වාහනේ එන ඕනම සියලුම ලෙඩක් අපිට හොයාගන්න පුළුවන්. වොරන්ටි ඉවරුණත් අපි සර්විස් පීරියඩ් එක ඒ විදිහටම අපි අපේ ලබා දෙන සේවාව ලබා දෙනවා. ඒ කියන්නේ ඉතින් ආයෙ අලුතෙන් වාහනයක් ගන්නවා නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ස්ටර්ලින් වොරන්ටි එක තියෙනවද කියලා තමයි මුලින්ම බලන්න ඕනේ. හරියටම හරි. එහෙනම් ඉතින් ඔන්න අපි අද දවසේදී මේ අලුතෙන් ආපු වන්ඩි ටික අපි පෙන්නගෙන යන අතරේ Toyota Roomy ඕන කෙනෙක්ට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් ඉඳලා තමයි ස්ටර්ලින් වොරන්ටියත් එක්ක අපි ඕගලන්ට අරගෙන ආවේ. එහෙනම් ඉතින් ආයි වාහනයක් ගන්නවා නම් පාරිභෝගික විශ්වාසය හරියටම අකුරටම තියපු ස්ටර්ලින් එකට
ඇවිල්ලා බලන්න අලුත් වාහනයක් ගන්න ඕන.